අද බලන්න යන්නේ වෙන රටක් ටාගට් කරලා කොහොමද අපි පේජ් එක හදාගන්නේ. ඒ කියන්නේ ලංකාවට වැඩිය වෙන රටක් අපි පාවිච්චි කරනකොට දැන් USA, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ වෙන රටක් ටාගට් කරලා අපි කන්ටෙන්ට් කරනවා නම් views යන වැඩිනේ. අපි බලමු කොහොමද වෙන රටක් ටාගට් කරලා පේජ් එකක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාගේ normal account එක තියෙනවනේ. normal account එක ගන්න. මෙතනින් ඔයා තෝරගන්න create Facebook page කියන එක. ඔයා මොකක් හරි රටක් ටාගට් කරනවා නම් හිතන්නකෝ UK වගේ. ඊට පස්සේ මෙතනින් ගන්න UK real UK real හරිද? ඔයා කැමති නම choose කරගන්න. ඊට පස්සේ මෙතනින් category වල දාන්න personal blog, product and service art. මෙතන search කරලා වෙන එකක් හරි වල දාගන්න පුළුවන්. ඊට පස්සේ create දෙන්න. එතනින් ඊට පස්සේ business දෙන්න එපා. මෙතනින් creator දීලා next දෙන්න. ඊට පස්සේ මෙතන තමයි විශේෂම දේ තියෙන කරන්නේ. මෙතන bio එකක් දාන්න ඕනේ. කැමති bio එකක් දාන්න. ඊට පස්සේ website එකක් දාන්න, phone number එකක් දාන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි address එක. එතකොට කොහොමද අපි වෙන රටක address එකක්, city number එකක්, zip code එකක් හොයාගන්නේ? ඒකට තියෙනවා විශේෂම මාරම දෙයක්. ඔයා Gemini එකට ගිහිල්ලා ඔයා කියන්න ඔයාට Facebook account එකක් හදාගන්න ඕනි. ඒ කියන්නේ හදාගන්න ඕනි ලංකාවට නෙමෙයි වෙන රටකට හදාගන්න ඕනි. එතකොට ඒ රටේ මට දෙන්න කියන zip code එක, postal code එක ඔයා ඉල්ල ගන්න. එයාට කියලා message එකක් දාලා මම මේ දාලා තියෙන්නේ. ඒ වගේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම දාලා දෙන්නේ කියලා. අමේරින් මම දැන් මේ UAE වලට හදුවා කියන්නේ ඩුබායි වලට මම හදුවා එකක්. ඒ ඩුබායි වලට හදද්දි මට ඕනි වුණා zip code එකක් ඕනි වුණා, address එකක් ඕනි වුණා, ඒ දේවල් ඕනි වුණා. ඊට පස්සේ මම කරේ මෙයා message එකක් දැම්මා address එක, zip code එක මට හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මට දුන්නා මේ තියෙන්නේ address එක. මෙන්න මේක තමයි ඒකට අපි address කියන එක දාගන්න. මේ copy කරගත්තා. ඔන්න දැම්මා. ඊට පස්සේ city. ඊට මේ තියෙන city තමයි ඩුබායි කියන්නේ. හරිද? ඊට පස්සේ මෙතන ඒ වගේම ගියා. මේ තියෙන මෙන්න මේක දෙන්න ඩුබායි. ඊට පස්සේ zip code එක. zip code එක තමයි 05. ඒ කියන්නේ දැන් ලංකාවේ නම් එක zip code තියෙනවානේ. අපේ ගමට වෙනම zip code එකක් තියෙනවා. එතකොට ඩුබායි වලින් zip code නැහැ. ඒතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ 05 විතරයි. 05 හරි NA කියන එක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේ 05 copy කරා. આ වගේම zip code එකට 05 paste කරා. එන්න මේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ දාන්න මේල් එකක් තියෙනවා. ඒක දාන්න ෆෝන් නම්බර් එකක් දාන්න තමයි කරලා ෆිල් කරගන්නවා. ඔයා ෆෝන් නම්බර් එක දාන්න ඕනේ විශේෂම දේ තමයි ඔයා මෙතන තරුවයි 94 දාලා ඔය ෆෝන් නම්බර් එක දාන්න. හරිද? නැත්නම් මේක වෙන ප්‍රශ්නයක් එනවා. ඩුබායි වල හදාගත්ත පේජ් එක. ඒකෝර දැන් මේකට පුළුවන් අපි ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න පුළුවන්, කවර් පික්චර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එක තියෙනවා. අපි එතනින් අපි රීල් එකක් දානවා නම්, ෆොටෝ දානවා නම්, ඊවර එක අපි වයිරල් වෙනවද? ඊවර මෙතනින් බලා ගන්න පුළුවන්. වෙන රටක් ටාගට් කරලා ඔයා කන්ටෙන්ට් කරනවා කියන්නේ ඒක views වෙනවා මාර විදිහට කියලා. ලංකාවට වැඩිය වෙන රටක් ටාගට් කරලා කරනකොට ඒක views වෙනවා. කට්ටිය බලනවා, කට්ටිය share කරනවා. ලොකු කාලයක් යන කලින් ඔයාලට පුළුවන් followers ටිකක් හදාගන්න, views ටිකක් හදාගන්න පුළුවන්, page එකේ reach වැඩි කරගන්න පුළුවන්. ඒවයි ගොඩක් දේවල් තියෙනවා. මම මේ කරන්නේ මේ තියෙන මම කරන මේ ඔක්කොම ඒක ලංකාවට එකක් වදින ඔක්කොම තියෙන්නේ එක එක රටවල් වලට හදපුවා. එහෙනම් ඉතින් මේ වගේ කරන ලංකාවටම මේ ලංකාවෙම දේවල් දාන්න නැතුව ලංකාවේ මම කරන්න එපා කියන්නේ නැහැ. ලංකාවේ දේවල් කරන්න. ඒ වුණාට මේක වටිනවා ගොඩක්. කියන්නේ reach එක හැදෙනවා, followers ලා වැඩි වෙනවා, views වැඩි වෙනවා. ඒ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට කරලා බලන්න try කරලා බලන්න අනිවාර්යයෙන්ම දැන් මොනිටයිස් වෙලා තියෙනවා ලංකාවට කරලා 1028න් හදාගන්න බෑ කියලා වරි වෙන්න එපා. මොකද ලංකාවට මේ පාර විතරක් නෙමෙයි එන්නේ. ඔයාලා මේ followers ලා හදාගත්තා නම් views ටිකක් ගත්තා නම් ඔයාලා මේක මොනිටයිස් කරගන්න පුළුවන්. හොඳ ගණක් කියන මාසෙට හොඳ ගණක් වල හොයාගන්න පුළුවන්. ඒ නිසා ඔයා වරි වෙන්න ඔයාලට පුළුවන් මේක කරන්න. හොඳ ගණනක් යන්න පුළුවන් Facebook වල. ඒක නිසා අනිවාර්යෙන් කරලා බලන්න. ජය වේවා.